2009 මැයි 18 වෙනිදා LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මරා දැමීමත් සමගම ශ්‍රී ලංකාවේ දශක 3කට ආසන්න කාලයක් පැවතිච්ච ඒ යුද ගැටුම් නිමාවට පත් වුණා. අපි අපේ හදපිරි භක්ත්‍යාදරයේ පිරිනමනවා අපගේ ආරක්ෂක හමුදාවන් වලට එම මානුෂීය මෙහෙයුමේදී හැකිතාක් සිවිල් ජීවිත බේරා ගනිමින් මේ රටේ ජනතාවට ලබා දුන් අභයදානය ගැන. ඒ සියලු වේදනාත්මක අත්දැකීම් එක්ක තමයි අපි අනාගතේ කරා යන්නේ. අවාසනාවකට අවුරුදු 15කට පස්සෙත් තාමත් මේ ආකාරයට ගොඩනැගිච්ච ඒ බෙදුම්වාදී අදහස්, ඒ අන්තවාදී අදහස් වලින් තාමත් අපේ සමාජයේ ජීවත් වෙන ඇතැම් කණ්ඩායම් මිදී ඇති බවක් අපට පේන්න නැහැ. ඒ නිසා තමයි බෞද්ධයින් වන්දනාව යනකොට ඒවට එරෙහිව ක්‍රියා කරන්නේ. ඒ වගේම මේ ආකාරයට නොඑක් තැන්වල සැමරුම් ලෑස්ති කරලා තියෙන්නේ ඇතැම් කණ්ඩායම් විසින්. කෙසේ නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් මොහොතේදී හරි මේ සැමරුම් වලට එක්වීමට ගත්ත තීරණයට අපේ ස්තුතිය එතුමට පිරිනමනවා. අපට තියෙන කනගාටුව මෙතරම් අසීමාන්තික බලයක් ඔවුන්ට ලැබිලා, ජනාධිපති ධූරය ලැබිලා, മന്ത്രി ධූර 159ක් ලැබිලා, පළාත් පාලන ආයතන 267ක බලයක් ලැබිලා, තාමත් ඔවුන් එඩිතර වෙලා නැහැ මේ සමාජයේ තියෙන මේ විභේදන එකමුතු කරලා එක රටක් කරා යාමට Tamanට ලැබිලා තියෙන මේ අසීමාන්තික ජනවරම පාවිච්චි කරන්න ඔවුන් එඩිතර වෙලා නැහැ. මේකේ ප්‍රතිඵලයක් හැටියට පහුගිය පළාත් පාලන මැතිවරණයේදීත් පැහැදිලි වුණා ක්‍රමයෙන් ජනතාව නැවතත් පැරණි කණ්ඩායම් අතට, පැරණි අන්තවාද අතට, පැරණි මූලධර්ම අතට තල්ලු වෙමින් යන බව. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ ආණ්ඩුවට ලබා දුන්නු මේ විශිෂ්ට ජනවරම උතුර දකුණ නැගෙනහිර බටහිර එකතු වෙලා පාවිච්චි කරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. ආර්ථික පැත්තේවත්, සමාජීය වශයෙන්වත්, දේශපාලනික වශයෙන්. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට විශාල වගකීමක් තියෙනවා. මේ ඉන්දියානු මැදිහත් වීම අවස්ථාවේදී සන්නද්ධ කැරල්ලක් ගෙන ගියා. ඉන්දියාවට විරුද්ධව නන් නෙවෙයි, බලය ලබා ගැනීම සඳහා. ඒ අවස්ථාවේ මේ රටේ පරම්පරාවක් විනාශ වුණා. ඒ විනාශ වෙච්ච පරම්පරාවේ මරණවලට පාලකීන් පමණක් නෙවෙයි, ඔවුන්ටත් වගකීමක් තියෙනවා. ඒ සඳහා වෙච්ච විවෘත ක්‍රියාවලියකින් ඒ තමන් අතින් වෙච්ච ඒ වැරැද්ද පිළිබඳ විවෘත සමාව ගැනීමකින් සමාජයේ නැවත සුවපත් කරලා ඉදිරියට යන්න හැකියාව වුණුත් ලබා ගත යුතුයි. එහෙම නැතු අතීතයට පලි ගැනීමට යාමෙන් හෝ අතීතයේ සිදු කරපු ඝාතන වලට පාරම් බෑමෙන් හෝ සමාජයට ඇතිවෙන විශේෂ යුක්තියක් නැහැ. කැනඩාවේ දේශපාලකින්ට අපි මතක් කරන්න ඕනේ, විශේෂයෙන්ම ඇංග්ලෝ සැක්සන් දේශපාලකින්ට කැනඩාව ගොඩනගලා තියෙන ස්වදේශීය ජනතාවගේ මලකඳන් උඩින් බව. ඒ වගේම පසුගිය අවුරුදු 100කට කලින් අසරණ ස්වදේශීය ජනතාවගේ දරුවන් සමූහ මිනිවලවල් වල වලලලා තියෙනවා කැනඩාව ඇතුළේ. ඒ නිසා ඒගොල්ලෝ මේ සමූහ ඝාතන ගැන කතා කරන්න ලෝකේ සමහර රටවලට නම් අයිතියක් ඇති. හැබැයි කැනඩාවේ සුදු දේශපාලකින්ට එවැනි අයිතියක් නැහැ. ඒ වගේම ඒ කලාපයේ මේ දේශපාලනය ගෙන යන බොහෝ දෙනෙක්ට මේ රටට මැදිහත් වෙන්න එපා කියන බොහොම පැහැදිලි වගකීම් සහගත ක්‍රියාවලිය අපි කරන්න ඕනේ. ඒ වගේම ලංකා රජයත් මේ කැනඩාව සම්බන්ධයෙන් ඉන්දිය රජය ක්‍රියා කරනවා වගේ නිර්භයව මේ රට වෙනුවෙන් කටයුතු කරපු අපේ ආරක්ෂකංශ, සාමය වෙනුවෙන් කටයුතු කරපු පිරිස් වෙනුවෙන් පෙනී ඉන්නවා මිසක් මේ අන්තවාදී, ත්‍රස්තවාදී ක්‍රියාවලියන් පෝෂණය කරන පිරිස් සම්බන්ධයෙන් ඍජුව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. LTT සංවිධානය තවමත් දකුණේ තහනම් සංවිධානයක් බව සියලු දෙනාම මතක තබා ගත යුතුයි. ආණ්ඩුව විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඒ සම්බන්ධයෙන් ඔවුන් එක්ක හුරතල් වීම සම්බන්ධයෙන් අපේ බලගතු විරෝධය අපි පළ කරනවා. මොකද මේවා අන්තවාදයන්ට තුඩු දෙන නිසා.